ඔය සංසාර ගනුදෙනුව හොම්ම නඩත්තු කරන්න ඕනේ. පින් කුසල් කරන්න සසර විමුක්තිය දකින්න අම්මේ තාත්තේ බිරිඳගේ ස්වාමියාගේ බැඳීම තියෙන්න ඕනේ. මම මේ පින්කමේ අරමුණ දන්නේ ආවට පස්සේ බිරිඳගේ ස්වාමියාගේ එකමුතුකම නැත්තම් විමුක්තිය දකින්න පුළුවන්. විමුක්තිය දකින්න බෑ. සංසාරගත බැඳීමක් තියෙන්න ඕනේ. දැන් මෙතන ඉන්න අම්මලා නිවන් දකින්න කම්ම ඉන්න ස්වාමියා පතනවද? මෙතන ඉන්න තාත්තලා නිවන් දකින්න කම්ම බිරිඳ දැන් ඉන්න බිරිඳ පතනවද? සංසාරගත බැඳීම කියන එක හරිය වටිනවා. මේක මිනිස්සුන්ට තියෙන්න ඕනේ. කාලෙකින් සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනේ. දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයයි යශෝදරා දේවියයි සිදුහත් බෝධිසත්වයන්ට නිවන් දකින්න පුළුවන්ද? සංසාර යශෝදරා හම්බුනේ නැත්තම් යශෝදරා මොන්න තරම් හයියට හත්තියට හිටියද? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් ගන්න නම් අපි පන්සල් යන්න කලින් පන්සල වගේ කරගන්න ඕන තැනක් තියෙනවා. කොතනද? අපේ ගෙදර. අහලා තියෙනවද අර පවුල පන්සල වගේ වෙන්න ඕන කියලා? පවුල පන්සල වගේ නොවි චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් වැඩක් තියනවද? පවුල පන්සල වගේ වෙන්න නැතුව සිල් ගත්තට වැඩක් තියනවද? සසරට පින් කුසල් හේතු වෙයි. සනසීම තියෙන්නේ පන්සලේද පවුලේද? සනසීම තියෙන්නේ පවුලේ. සනසීම පතන්න ඕන කොහෙන්ද? පවුලේ. මොකද කොච්චර බණ අහලා පින්දහම් කරලා හැන්දෑවේ ගෙදර යනකොට සනසීම තිබ්බේ නැත්තම් හිත සෞත්තුවෙන් නෙමෙයිද නිදා ගන්නට වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න.